උණු වීඩියෝ එකක් කරගෙන අදත් මම ආවා. සබ්ස්ක්‍රයිබ් කරගෙන ලයික් එකක් දාගෙනම වීඩියෝ එක බලමු. මේ ගිනිගත් උපදූප රස වගේම ගුණයි. අංක 10. ඇඩම් සැන්ඩ්ලර්. හොලිවුඩේ ජනප්‍රියම හාස්‍ය නළුවෙක් වන ඇඩම් සැන්ඩ්ලර් නෙට්ෆ්ලික්ස් සමග කළ දැවැන්ත කිවිසුම් සහ වසර ගණනාවක සාර්ථක චිත්‍රපට නිසා විශාල ධනයක් රැස් කරගෙන තිබෙනවා. ඔහු නිෂ්පාදකයෙකු ලෙස වැඩ කරන නිසා ඔහුගේ ආදායම තව දුරටත් ඉහළ යනවා. අංක 9. කෙවින් හාර්ට්. ඔහු නළුවෙක් පමණක් නොවේ. ඔහු ප්‍රසිද්ධ ස්ටෑන්ඩ් අප් කොමීඩියන් කෙනෙක්. නිෂ්පාදකයෙක් සහ ව්‍යාපාරිකයෙක්. සංචාරක ප්‍රසාර සහ වෙළඳ ප්‍රචාරණ ගිවිසුම් ඔහුගේ ධනය වැඩි කර තිබෙනවා. අංක 8. ආනල් ෂවන්සික. හිටපු කායවර්ධන ශූරයෙක්, බොලිවුඩ් තරුවක් සහ කැලිෆෝනියාවේ හිටපු ආණ්ඩුකාරවරයාද වනවා. ඔහු දේපල ආයෝජන සහ ව්‍යාපාර හරහා අදත් ලොව ධනවත්ම නළුවන් අතර ඉන්නවා. අංක 7. රොබර්ට් ඩිනීරෝ. රොබර්ට් ඩිනීරෝ දශක ගණනාවක් තිස්සේ හොලිවුඩේ සාර්ථක නළුවෙක්. රංගනයට අමතරව හොටෙල් සහ ආපනශාලා ව්‍යාපාරවල ආයෝජන කරමින් ඔහු විශාල ධනයක් ගොඩනගාගෙන තිබෙනවා. අංක 6. ටොම් ක්‍රූස්. තමන්ගේ චිත්‍රපටවලින් ලැබෙන ගාස්තු පමණක් නොව ලාභයේ කොටසක්ද ලබා ගන්නා නළුවෙක්. මිෂන් ඉම්පොසිබල් වැනි චිත්‍රපට මාලාවන් ඔහුට අති විශාල ආදායමක් ලබා දී තිබෙනවා. අංක 5. ශාරුක් ඛාන්. බොලිවුඩේ කිං ඛාන් ලෙස හඳුන්වන ශාරුක් ඛාන් රංගනයට අමතරව නිෂ්පාදන සමාගමක්, ක්‍රීඩා කණ්ඩායම්වල හිමිකාරීත්වය සහ විවිධ වෙළඳ නාම සමග ඇති කිවිසුම් සරහා විශාල ධනයක් උපයන. අංක 4. ඩාෆියන් ජොන්සන්. ඔහු The Rock ලෙස ලොව පුරා ප්‍රසිද්ධ චිත්‍රපට, වෙළඳ ප්‍රචාරණ, නිෂ්පාදන සමාගම් සහ වෙනත් ව්‍යාපාර හරහා ලොව වැඩිම ආදායම් ලබන නළුවන් අතර දිගින් දිගටම රැඳී සිටිනවා. අංක 3. ජෝර්ජ් ක්ලූනි. ඔහුගේ ධනය රංගනයෙන් පමණක් ලැබුණු එකක් නොවේ. ව්‍යාපාරික ආයෝජන සහ සාර්ථක වෙළඳ නාම ගනුදෙනු ඔහුගේ සම්පත් විශාල ලෙස වැඩි කළා. අංක 2. ජෙරී සෙයින්ෆර්ඩ්. අදත් ඔහුගේ ජනප්‍රිය රූපවාහිනී වැඩසටහන්, නැවත විකාශන අයිතිවාසිකම් සහ ස්ටෑන්ඩ් අප් කොමඩි හරහා අඛණ්ඩ ආදායමක් උපයනවා. වසර ගණනාවකට පෙර නිර්මාණය කළ වැඩසටහන් පවා ඔහුට අදටත් මුදල් ගෙන එනවා. අංක 1. ටයිලර් පෙරි. 2026 වන විට ලොව ධනවත්ම නළුවන් අතර ඉහළින්ම සිටින පුද්ගලයා ලෙස ටයිලර් පෙරි නිතරම සඳහන් වෙනවා. ඔහු නළුවෙක් පමණක් නොවේ. ලේඛකයෙක්, අධ්‍යක්ෂකවරයෙක්, නිෂ්පාදකයෙක් සහ දැවැන්ත චිත්‍රාගාරයක හිමිකරුවෙක්ද වනවා. ඔහුගේ බොහෝ නිර්මාණවල අයිතිය තමන් සතුවීම ඔහුගේ අති විශාල ධනයට ප්‍රධානම හේතුවයි. යාළුවන්ටත් බලන්න මේ වීඩියෝ එක ෂෙයා කරන්න. තවත් උණු වීඩියෝ එකකින් නැවත හමුවෙමු. මේ ගිනිගත් උපදූප.